ඔයාටත් පුළුවන් ඔයාගේ ජීවිතේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් කියන දේ අචීව් කරගන්න. සැලරි කියලා කියන්නේ ඔයාව දන්නේම නැතුව කන්ට්‍රෝල් කරලා තියෙන දේ. එහෙම නැත්නම් අපි ඒකට කියනවා කන්ට්‍රෝල්ඩ් පවර්ටි කියලා. කවුරුත් කතා කරන්නේ නැති ඊළඟ දේ තමයි ඉමෝෂනල් ට්‍රෝමා කියලා කියන්නේ. ධනය හදන්න ඇත්තටම මොනවද ඕනේ? ස්ට්‍රෝං ලීඩර්ෂිප්. බය නැතුව ඔයාට තීරණයක් ගන්න පුළුවන් වෙන එක. සිස්ටම්ස් වලට චැලෙන්ජ් කරන එක. ඒ විතරක් නෙමෙයි සල්ලි කියන දේ ගැන හරියට ඉගෙන ගන්න එක. ඇයි ඔයා ෆයිනෑන්ෂලි තාම ස්ට්‍රගල් කරලා එකම ලූප් එකේ ඉන්නේ කියලා. මං දැන් ඔයාලට මේ දේවල් ටික කොහොමද හරියට වෙනස් කරගන්නේ කියලා දෙන්න තමයි හදන්නේ. දුප්පත් වෙලා ඉපදෙන එක ඔයාගේ වැරද්දක් නෙමෙයි වුණාට දුප්පත් වෙලා මැරෙන එක ඔයාගේ වැරද්ද කියලා ඔයාට හැමෝම කියනවා ඇති. හැබැයි කවුරුත් ඔයාලට කියලා දෙන්නේ නැති දේ තමයි කොහොමද මේක වෙනස් කරගන්නේ කියලා. ඉතින් අද මේ වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙනවා මේ ගේම් එක කොහොමද හරියට ගහන්නේ කියලා. අද අපි කතා කරන්නේ ඇයි ඔයා තාමත් ෆයිනෑන්ෂලි ස්ට්‍රගල් කරන්නේ කියලා. පෝසත් වෙලා ඉපදුනේ නැති වුණාට මධ්‍යම පන්තික පවුලක ඉපදුනාට හැමදාමත් ඔයා මධ්‍යම පන්තික පවුලකම ඉන්න ඕනි කියලා කොහෙවත් නීතියක් නැහැ. ඉතින් මේ ඔයාගේ හાર્ඩ් වර්ක් එකේවත් ඉන්ටෙලිජන්ස් එකේවත් ඩිසිප්ලින් එකේවත් ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ඔයාගේ අයිඩෙන්ටිටි එකේ ප්‍රශ්නයක්. ඒ විතරක් නෙමෙයි මේක ඔයාගේ නර්වස් සිස්ටම් එකේ ප්‍රශ්නයක්. මම අද කතා කරනවා කල්චරල් කන්ඩිෂනින් එහෙමත් නැත්නම් සෝෂල් කන්ඩිෂනින් කියන දේ නිසා ඇයි ඔයා තාමත් ස්ට්‍රගල් කරන්නේ කියලා. මේ කල්චරලි එහෙමත් නැත්නම් සෝෂලි අපිව පොඩි කාලේ ඉඳලා පුරුදු කරවලා තියෙන්නේ සල්ලි කියන වචනයට බය වෙන්න. සල්ලි කියන දේ හොයන්න අමාරුයි කියලා හිතන විදිහට අපේ බ්‍රේන් එකට හිතන්න පුරුදු කරන්න. මේ දේවල් ඔක්කොම කඩාගත්තොත් ඔයාට කවදාවත් මධ්‍යම පන්තිය ඇතුලේ හිර වෙලා ඉන්න ඕනේ නැහැ. ඔයාටත් පුළුවන් ඔයාගේ ජීවිතේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් කියන දේ අචීව් කරගන්න. මම දැන් කතා කරන්නම් පොඩි කාලේ ඉඳලා ඔයා අහුවෙලා ඉන්න සල්ලි උගුල්. එහෙමත් නැත්නම් මනි ට්‍රැප්ස් මොනවද කියලා. ඉතින් ඔයාලා පොඩි කාලේ ඉඳලා ට්‍රේන් වෙලා ඉන්නේ. එහෙමත් නැත්නම් ඔයාව මේ සමාජයේ එහෙමත් නැත්නම් අධ්‍යාපනය කියන දේ ඇතුලේ ඔයාව පොඩි කාලේ ඉඳලා පුරුදු කරවලා තියෙන්නේ රිස්ක් එක අඩුවෙන් ගන්න කියන තැනට. ඒ විතරක් නෙමෙයි සල්ලි වලට බය වෙන්න, ෂෝ ඔෆ් කරන්න එපා. ඒ විතරක් නෙමෙයි ඔයා සැලරි එකකට පුරුදු වෙන්න. එක්සෑම්ස් කියන දේවල් පාස් වුණොත් තමයි ඔයාට මේ දේවල් කරන්න පුළුවන් කියන තැනට ඔයාව හිතන්න. ඉතින් ඔයා දන්නවද මේ දේවල් වලින් තමයි ඔයාගේ අයිඩෙන්ටිටි එක බේස් වෙලා තියෙන්නේ. ඔයාගේ අනන්‍යතාවය හැදිලා තියෙන්නේ. ඉතින් ඔයා දන්නේම නැතුව මේ අනන්‍යතාවය තමයි ඔයාගේ ඉන්කම් එක තීරණය කරන්නේ. ඉතින් මෙන්න මේ දේවල් තමයි ඔයාව තාමත් මේ ලූප් එක ඇතුලේ ෆයිනෑන්ෂලි ස්ට්‍රගල් කරන තැනට පත් කරලා තියෙන්නේ. ඊළඟ දේ ඒක තමයි ඔයාලා ලංකාවේ වැඩිපුරම දේවත්වයෙන් අදහන දේ. ඒ තමයි සැලරි කියලා කියන්නේ. ඔයාලා හිතුවට සැලරි කියලා කියන්නේ ෆයිනෑන්ෂල් සර්වයිවල් එක, ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක කියලා. ඒ ඔයාගේ ෆයිනෑන්ෂල් ස්ටැබිලිටි එක නෙමෙයි. සැලරි කියලා කියන්නේ ඔයාව දන්නේම නැතුව කන්ට්‍රෝල් කරලා තියෙන දේ. එහෙම නැත්නම් අපි ඒකට කියනවා කන්ට්‍රෝල්ඩ් පවර්ටි කියලා. උදාහරණයක් විදිහට ඔයා ලංකාවේ සැලරි එක අරගෙන ඒක මත ඩිපෙන්ඩ් වෙනවා කියලා කියන්නේ ඔයාව මේක හැමදාම සර්වයිවල් ලූප් එකේ හිර කරලා තියෙන දෙයක්. එහෙම නැත්නම් ඔයාට හැමදාම ඉන්න වෙන්නේ සර්වයිවල් කියන මූඩ් එකේ. ඒකෙන් කවදාවත්ම ඔයාට මේකෙන් ගැලවිලා යන්න අවස්ථාවක් හදලා දෙන්නේ නැහැ. මොකද සැලරි කියලා කියන දේ උද්දමනය නිසා අඩු වෙන දෙයක්. මොකද ඉන්ෆ්ලේෂන් කියලා කියන්නේ ඔයාගේ සැලරි එකට ගහන හිඩන් ටැක්ස් එක. ඒ විතරකුත් නෙමෙයි සැලරි කියන දේ ඔයාගේ ඩ්‍රීම් එකත් එක්ක වැඩි වෙන්නෙත් නැහැ. ඒ විතරකුත් නෙමෙයි ආර්ථිකය නිසා කොහොමත්ම ඔයාගේ සැලරි එක වැඩි වෙන්නේ නැහැ. ඉතින් ඔයා කරන්න ඕනේ ඔයාගේ සැලරි එක මත ඩිපෙන්ඩ් වෙන එක නවත්තලා ඔයාගෙම කියලා දෙයක් ආරම්භ කරන එක. එතනදී තමයි ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් කියන දේ ඔයාට ලබා ගන්න පුළුවන් වෙන්නේ. මොකද ඔයා මේක මත ඩිපෙන්ඩ් වෙනවා කියලා කියන්නේ මේ සිස්ටම් එක ඒකෙන් බෙනිෆිට් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඩිපෙන්ඩ් වෙනවා කියලා කියන්නේ ඔයා දන්නේම නැතුව මේ සිස්ටම් එකෙන් කන්ට්‍රෝල් වෙනවා කියන එක. කවුරුත් කතා කරන්නේ නැති ඊළඟ දේ තමයි ඉමෝෂනල් ට්‍රෝමා කියලා කියන්නේ. පොඩි කාලේ ඉඳලා අපිට කියනවා සල්ලි පරිස්සම් කරන්න, පරිස්සමින් වියදම් කරන්න. ඒ විතරක් නෙමෙයි අපිට හැම වෙලාවෙම රිවෝඩ් කරේ අපි හොඳයි කියන දේවල් කරාම. හැබැයි කවුරුත් අපි නිර්භීතව තීරණයක් ගත්තොත් හැම වෙලාවෙම අපිව ඒකෙන් අඩුතක්සේරු වෙනවා. ඉතින් මේ වගේ දේවල් ඔයාලා දන්නේම නැතුව ඔයාගේ අයිඩෙන්ටිටි එක, ඔයාගේ නර්වස් සිස්ටම් එක තීරණය කරනවා. ඔයා මේ විදිහට නර්වස් සිස්ටම් එක හදාගෙන ඉන්නකොට හිතා ගන්නවත් බැරි විදිහට ඔයා සල්ලි කියන දේ තර්ජනයක් විදිහට දකිනවා. මේ නිසා ගොඩක් වෙලාවට හැමෝම වගේ ෆයිනෑන්ෂලි ස්ට්‍රගල් කරනවා. මං ඊළඟට කියන්න යන දේ මට හොඳටම විශ්වාසයි ඔයාලා කවදාවත්ම හිතන්නේ නැහැ කියලා. මම මේකට කියනවා good boy good girl syndrome කියලා. අපිට පොඩි කාලේ ඉඳලා ස්කෝලින් පවා කියලා දීලා තියෙන්නේ හොඳ ළමෙක් වෙන්න කියලා. මාක්ස් වැඩියෙන් ගන්න ළමයා තමයි හොඳ කියලා. ඒ විතරක් නෙමෙයි එක්සෑම්ස් තමයි හොඳටම කරගන්න ඕනේ කියලා. ඉතින් මේ දේවල් නිසා ඔයාට කවදාවත් රිස්ක් එකක් ගන්න, සල්ලි කියන දේ හරියට මැනේජ් කරන්න මේ දේවල් ඔයාලට කියලා දීලා තියෙන්නේ ගොඩාක් අඩුවෙන්. හැබැයි ධනය හදන්න ඇත්තටම මොනවද ඕනේ? ස්ට්‍රෝං ලීඩර්ෂිප්. බය
නැතුව ඔයාට තීරණයක් ගන්න පුළුවන් වෙන එක, සිස්ටම්ස් වලට චැලෙන්ජ් කරන එක, ඒ විතරක් නෙමෙයි සල්ලි කියන දේ ගැන හරියට ඉගෙන ගන්න එක. ඉතින් මේ දේවල් නැතුව ඔයා කොහොමද ඊළඟ ලෙවල් එකට ඔයාගේ බිස්නස් එක හරි ඔයාගේ ඉන්කම් එක හරි ස්කේල් කරන්නේ? මේ දේ නිසා තමයි ඔයා තාමත් හැම වෙලාවෙම ෆයිනෑන්ෂලි ස්ට්‍රගල් කරන්නේ. ඊළඟට මම කියන්න යන්නේ ඔයාලට ෆැමිලි එකකින් ලැබිලා තියෙන දායාදය ගැන. හැබැයි මේක ඔයාලා කවදාවත් හිතන්නේ නැති විදිහේ දෙයක්. ඒ තමයි දෙමාපියන්ගෙන් ඔයාට උරුම වෙලා තියෙන සල්ලි පිළිබඳව තියෙන බය. මොකද ගොඩාක් වෙලාවට දෙමාපියන්ට ඇත්තටම ඕනේ අපි හොඳ තැනකට යනවා දකින්න. හැබැයි එයාලා හැම වෙලාවෙම හිතන්නේ එයාලගේ දරුවෝ සේෆ් කියන මාර්ගය තෝරගනී කියලා. කවදාවත් මෙයා හිංසක දෙමාපියෝ ඒක හිතලා කරන දෙයක් නෙමෙයි. දරුවන්ගෙම හොඳට දරුවන්ගෙම අනාගතය වෙනුවෙන් එයාලා ඔයාට දායාද කරන දෙයක්. නමුත් ඔයාලා මේක ගැන හොඳටම හිතන්න ඕනේ මේ වෙලාවේදී. මොකද එහෙම නැති වුණොත් එයාලගෙන් ඔයාලට උරුම වෙච්ච සල්ලි පිළිබඳ බය ඊළඟ පරම්පරාවට ට්‍රාන්ස්ෆර් වෙන්න පුළුවන් නිසා ඔයා සමහර වෙලාවට මේ වෙලාවේ ෆයිනෑන්ෂලි ස්ට්‍රගල් කරනවා නම් මේක ඔයාට පවුලෙන් දායාද වෙච්ච ෆැමිලි ට්‍රෝමා එකක්. එහෙමත් නැත්නම් ඇත්තටම සේෆ් නිසා ඔයාලට දෙමාපියන්ගෙන් ලැබිච්ච අවවාදයක කොටසක් වෙන්නත් පුළුවන්. හොඳට හිතලා බලන්න මේ දේ කොහොමද හරියට තෝරා බේරාගෙන ඔයාගේ ඊළඟ පරම්පරාව ගැන හිතලා ඔයා තීරණ ගන්න කියලා. ඊළඟ එක තමයි hard work කියලා කියන්නේ. ලංකාවේ overratedම strategy එක තමයි hard work කියලා කියන්නේ. හැබැයි ඔයාලා දන්නේ නැති ඇත්ත තමයි මෙන්න මේක. hard work එක leverage එකක් නැති වුණොත් ඔයාලව exhaust වෙනවා. ඒ විතරක් නෙමෙයි hard work එකත් එක්ක leverage එක එකතු වුණොත් ධනය හදන්න ඔයාලට පුළුවන් වෙනවා. ඉතින් hard work එකට leverage එක එකතු කරගන්නේ කොහොමද කියලා තමයි ඔයාලා හරියටම ඉගෙන ගන්න ඕනේ. එහෙම නැතුව hard work කියන දේ පටන් ගත්තොත් ඔයාට effort එක කියන දේ fuel කර කර හැමදාම ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් leverages වලට මට කියන්න පුළුවන් හොඳම දේවල් තමයි audience එකක් හදාගන්න එක, attention එක ලබා ගන්න එක, brand visibility කියන දේ හදාගන්න එක, අලුත් තාක්ෂණය ඔයාගේ business එකට ඔයා කරන දේට යොදාගෙන ඒකෙන් support එකක් ගන්න එක. මේ දේවල් වලටත් hard work කියන දේ ඕනේ. හැබැයි hard work එකට leverages එකතු වුණාට පස්සේ තමයි මේ වැඩේ ඔයාට කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් හැම වෙලාවෙම මම ඔයාලට කියනවා hard work කියන දේ leverage එකක් කියන දෙයක් එක්ක එකතු කරනකල් ඔයා හැමදාම financially struggle කරනවා. එපිසෝඩ් එක පුරාවටම මම කතා කරා ඇයි ඔයා financially තාම struggle කරලා එකම loop එකේ ඉන්නේ කියලා. මං දැන් ඔයාලට මේ දේවල් ටික කොහොමද හරියට වෙනස් කරගන්න කියලා දෙන්න තමයි හදන්නේ. මම ඉගෙනගෙන තියෙන විදිහට සහ මම experience කරලා තියෙන විදිහට ඔයාලට මේ හැම දෙයක්ම surpass කරන්න පුළුවන් වෙන්නේ එකම එක දෙයක් වෙනස් කරොත්. ඒ තමයි අනන්‍යතාවය. මම මේ කතා කරන්නේ වෙන කිසිම අනන්‍යතාවයක් ගැන නෙමෙයි. ධනය පිළිබඳව ඔයා ගැන හිතලා තියෙන අනන්‍යතාවය. අපි ඒකට කියනවා identity reprogramming කියලා. ඇයි මගේ episodes වල ඇයි මගේ videos වල මම මේක ගැන මෙච්චර කතා කරන්නේ? මොකද මම දන්නවා strategy එක විතරක් තියලා ඔයාට මේ game ගහන්න බෑ. අනිවාර්යෙන්ම ඔයා මේ දේවල් ඉගෙන ගන්න ඕනේ. ඔයාගේ identity එක වෙනස් කරන්න ඕනේ. මම තව දුරටත් පැහැදිලි කරොත් ඔයාගේ identity එක තියෙන්නේ තාමත් අර පරණ දේවල් එක්ක එකතු වෙලා නම් ඔයාට ඔයා ගැන තියෙන self image එක හරිම බාලයි. ඔයා හිතන්නේ ඔයාට මේ තැනට යන්න බෑ, ඔයාට සාර්ථක වෙන්න බෑ, මම මේ කියන තැනට ඔයාට scale කරන්න බෑ කියලා. හැබැයි ඔයා ඒ identity එක හිමින් වෙනස් කරනවා නම් ඔයාට අනිවාර්යයෙන්ම strategy, leverage, systems කියන දේවල් එක්ක එකතු කරලා මෙන්න මේ දේ කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් හරියටම උගන්වන්න තමයි the සෞන්දර්ය effect එක මම හදලා තියෙන්නේ. මේක ඇතුලේ මම මුලින්ම ඔයාලත් එක්ක sessions 12ක් කරනවා identity එක කොහොමද reprogram කරන්න කියලා. මම ඒක මෙහෙම ඔයාලට පැහැදිලි කරන්නම්කෝ. ඇල්බර්ට් අයින්ස්ටයින් කියන ලෝක ප්‍රසිද්ධ ගණිතඥයා, එහෙමත් නැත්නම් අපි එයාව ගොඩාක් හොඳ විදියට සලකන ගුරුවරයෙක්. එයා කියලා දීලා තියෙනවා ශක්තියේ සමීකරණයක් E = mc වර්ගය කියලා. E කියලා කියන්නේ energy, m කියලා කියන්නේ mass, එහෙමත් නැත්නම් ස්කන්ධය. මේක c වර්ගය කියලා කියන්නේ ආලෝකයේ වේගය වර්ග කරපුවාම එන අගය. ඉතින් ඒකෙන් එයා මුළු ලෝකෙටම කියලා දීලා තියෙන්නේ මේ ලෝකයේ ඇතුලේ ශක්තිය එච්චර වේගෙන් සැරිසරනවා කියලා. ඉතින් මේ energy එක කියන දේ ගැන මුලින්ම මම කතා කරනවා ඔයාලට ස්ට්‍රැටජි එක කියලා දෙන්න කලින්. හේතුව තමයි සල්ලි කියන්නේ එනර්ජි ෆීල්ඩ් එකක්. ඒක මුදල් නෝට්ටුවක්වත් ඒක අගයක්වත් නෙමෙයි. මම ඒක ඔයාලට මගේ මනි මාස්ටරි කියන කොටසේදී පැහැදිලි කරනවා. ඉතින් ශක්තිය කියන දේ එන්නේ ශක්තිය කියන දේ දරා ගන්න පුළුවන් මනුස්සයා ගාවට. ඉතින් සල්ලි කියන දේත් එන්නේ සල්ලි කියන දේ හෝල්ඩ් කරන්න පුළුවන් කෙනා ගාවට. ඉතින් ඒ දේවල් ඔක්කොම ඔයාලට උගන්වන්න නම් මේ තියෙන මිත්‍යාමත ඔක්කොමම කඩන්න ඕනේ. ඒ නිසා තමයි මේ වීඩියෝ එක ඇතුලේ මම ඔයාලට එක්ස්ප්ලেইন කරලා දීලා තියෙන්නේ.
ඇයි ඔයා ගොඩක් වෙලාවට ෆයිනෑන්ෂලි ස්ට්‍රගල් කර කර ජීවත් වෙන්නේ කියලා. ඒකයි මම වීඩියෝ එක පටන් ගන්නකොටත් කිව්වේ හැමෝම ඔයාලට කියනවා දුප්පත් වෙලා ඉපදෙන එක වැරද්දක් නෙමෙයි. හැබැයි දුප්පත් වෙලා මැරුණොත් ඒක ඔයාගේ වැරද්දක් කියලා. ඒ වැරද්ද කරන්න තියන්න එපා. මේක ඔයාට කඩන්න ඕන නම් අදම පටන් ගන්න ඔයාගේ ඩෙන්ටිටි එක රීවයර් කරන්න. මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් දැනුම ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බ වෙනකල් බොහොමත්ම ස්තුතියි. මම ඩොක්ටර් සෞන්දර්යා යෝගේශ්වර.